ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරු සමගින් අපිත් එක්ක එකතු වෙනවා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙවර IPL තරඟාවලියේ ප්ලේ-ඔෆ් වටේ පළමු තරඟයේ විදිහට ඊයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 7:30ට ආරම්භ වුණා. මෙම තරඟය ඉතාමත් උණුසුම් තරඟයක් ආකාරයෙන් ආරම්භ වුණේ කාසිවාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ගුජරාට් කණ්ඩායමේ නායකයා මුලින්ම පන්දුර පහර දීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට ආරාධනය කිරීම සමග ඒ අනුව රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසන් වනයේ ලකුණු 254ක දැවැන්ත ලකුණු පුරවක් නිර්මාණය කිරීමට සමත් වුණේ කණ්ඩායමේ කඩලු 5ක් දැවී යමින් එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැටිටර් පන්දු 33ක් තුලදී නොදැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වුණා. විරාට් කොහ්ලි පන්දු 25ක් තුලදී ලකුණු 43ක් සහ කෘණාල් පාණ්ඩයා පන්දු 28ක් තුලදී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වෙදී පඩික්කල් පන්දු 19ක් තුලදී ලකුණු 30ක් ලබා ගනිමින් මෙම දැවැන්ත ලකුණු පුරව නිර්මාණය කිරීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 255ක ජයග්‍රහ ඉලක්කයක් හඹායීමේ ආරමුණින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පිටියට පිවිසියා මුල් කඩලු කීපය අඩු ලකුණු සංඛ්‍යාවක් තුලදී දවා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රාහුල් පන්දු 43ක් තුලදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට යම්කිසි ආකාරයක පීඩනයක් එල්ල කරමින්. ඒ වගේම බට්ලර් පන්දු 11ක් තුලදී ලකුණු 29ක් සහ සයි සුදර්ශන් පන්දු 9ක් තුලදී ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ටයිටන්ස් කණ්ඩායමට ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 162ක් පමණයි. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකින් දැවී යමින් පන්දු අර 19යි පන්දු 3ක් තුලදී. ඒ අනුව රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම ලකුණු 92කින් මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සමග ඔවුන් 2026 IPL තරඟාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තවත් IPL තරඟාවලියේ තරඟ ත්‍රිත්වයක් පමණයි පැවැත්වීමට ඉතිරි වී තිබෙන්නේ. ඒ සන්රයිසර් කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගින් තරඟ වැදීමට නියමිතයි. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමගින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිත වී තිබෙනවා. IPL තරඟාවලිය පිටියේ උණුසුම් වන තොරතුරු සහ ක්‍රිකට් පිටියේ දිනෙන් දින යවත් කාලිනව නවතම තොරතුරු සමගින් අපි නැවතත් හමු වෙමු. සියලු දෙනාටම ක්‍රීඩා සිලි සුබ දවසක්.